චේතනා මෝදුවන ලෝචනා. Hi, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා වෙනද වගේම ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් දැනටමත් දන්නවා ඇති වීඩියෝ එක මොකද්ද කියලා. ඉතින් චූටි බබාලා ඉන්න අම්මලා අනිවාර්යෙන් මේක බලන්න. මොකද මාලිගාවට යන විදිය හැමදේම මම ඔයාලත් එක්ක share කරගන්නවා. ඉතින් දැන් ආදිට මාස 3යි සති 2යි. ඉතින් අපි අද යනවා ආදි බබාව දළදා වහන්සේට බාර කරන්න. සාමාන්‍යයෙන් බෞද්ධ අය චාරිත්‍රාක් විදිහට මේක කරනවා. ඉතින් බෞද්ධ අය විතරක් නෙමෙයි ඕනම කෙනෙක්ට ගිහිල්ලා දළදා වහන්සේගේ ආශිර්වාද ගන්න පුළුවන්. ඉතින් අපි අද යන්නේ 10:00 තියෙන පූජාවට. අපි ගෙදරින් ගියේ 9ට. කොහොම හරි මාලිගාවට යද්දි 10යි කාලෙ විතර වුණා ට්‍රැෆික් එක අහු වුණේ හින්දා. ඉතින් සාමාන්‍යයෙන් පූජාව තියෙන්නේ උදේ 6:00 10:00 හවස 7:00. ඉතින් බබත් එක්ක අම්මා හරි තාත්තා හරි අනිවාර්යෙන් යන්න ඕනේ. ඉතින් ඇතුළට නම් යන්න පුළුවන් එක්කෙනාටයි. ඒ කියන්නේ අම්මට හරි තාත්තට හරි. ඉතින් ඒ යන කෙනා මාස්ක් එකක් දාන් යන්න ඕනේ. අනිවාර්යෙන් තනි සුදු ඇඳගෙන යන්න ඕනේ. බබාට නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. එයාට සැහැල්ලු ඇඳුමක් ඇඳගෙන ගිය හැකි. ඔයාලා මල් හරි කිරි ආහාර හරි අරන් යනවා නම් ඒව සුගන්ධ කුටි ඇතුළට අරන් යන්න දෙන්නේ නැහැ. ඉතින් ඒව එළියේ තියෙන ආසනේ පූජා කරන්න පුළුවන්. ඉතින් ඇතුළට යන කෙනා අඩුම තරමේ ෆෝන් එකවත් අරන් යන්න බෑ. අපි හිතුවේ එළියේ සෙනඟ වැඩි නැති හින්දා ඇතුළෙත් නැතුව ඇති කියලා. ඒ වුණාට ඇතුළට යද්දි සෙනඟ ගොඩක් ඇතුළේ හිටියා. සඳදියේ හිඟිවත් සනා දෙව්ලොවින් ඇය ඉල්ලලා කෛලාශගිරි වන්දනා. අපි ගියේ 10:00 පූජාවට. ඉතින් කියනවා 10 වෙද්දිමත් අඩුම ඇවිල්ලා ඉන්න ඕනි කියලා. අපිට චුට්ටක් වෙලා ගියා. ඉතින් අපි පොලිමේ අන්තිමේට හිටියේ. ඉතින් මේකට එච්චර වෙලාවක් යන්නේ නැහැ. ඒ වුණාට ඉතින් චූටි බබාලානේ එයාලා අඬනවා. ඉතින් චූටි බබාව කරඬු ඇතුළට ගද්දී පිච්චමලුයි අර පොඩි ක්‍රීම් එකකුයි පිරිත් නූලකුයි දෙනවා. ඉතින් අපි ගාව පඳුරු තියෙනවා නම් ඉතින්ට පූජා කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් බදාදයි සෙනසුරාදයි පොය දවස්වල අනිත් හැම දවසකම බබාලව පූජා කරන්න පුළුවන්. අනිවාර්යෙන් බබාව මාස 3ට වැඩි වෙන්න ඕනේ. දැන් කියනවා මාස 6ට අඩු වෙන්නත් ඕනේ කියලා. මාස 6ට වැඩි ළමයි ගන්නේ නැහැ කියලා කියනවා. ඉතින් ආදිව හම්බෙන්න කලින් මම ආවනේ මාලිගාවට ඒ vlog එකක් දාලා තියෙනවා. ඒකත් බලන්න. ඉතින් මම එතකොට මේ පතිනි දේවාලයටත් ගිහිල්ලා බාරයක් වෙලා තියෙනවා. බබාව හම්බුනාට පස්සේ එනවා කියලා. ඉතින් අපි ඒකටත් ගියා. ඒකට යද්දි පළතුරු වට්ටියක් අපි අරන් එනවා කියලා පොරොන්දු වුණා. අද ගෙනාවේ පොඩි vlog එකක්. ඉතින් මොනවා හරි දැනගන්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඉස්සරහට vlogs අරන් එන්නම්. කලින් දාපුවත් බලන්න කියලා ආදරෙන් ඉල්ලනවා. අදට ගිහින් එන්නම්. බයි බයි.